සුබ දවසක් වේවා. අද අරගෙන ආපු වීඩියෝ එකත් ඇනිමල්ස් සම්බන්ධයෙන්. ඉතින් මීට කලින් අපේ ස්මාර්ට් බේබි YouTube channel එකේ ඇනිමල්ස් ගැන කරපු වීඩියෝස් දෙකක් දාලා තියෙනවා. එකක් තමයි චුටි බබාලට සත්තු හඳුන්වලා දෙන්නේ කොහොමද සහ ඒගොල්ලන්ගේ හඬ අනුකරණය කරන්න අපි උදව් කරන්න පුළුවන් කොහොමද කියලා මගේ එක්ස්පීරියන්ස්. ඒකවට තව වීඩියෝ එකක් දාලා තියෙනවා බබාට ඇත්තම සත්තු එක්ස්පීරියන්ස් කරන්න දෙන්න. අපි සූ එකට එක් කරගෙන ගියා. ඉතින් ඒකේ වීඩියෝස් උත් ඒ වගේම තමයි ඉතින් අද වීඩියෝ එක අරගෙන ආවේ ඇනිමල්ස් ටොයිස් තියෙනවනේ අපි ළඟ. අන්න ඒ වගේ ටොයිස් වලින් කරන්න පුළුවන් ඇක්ටිවිටීස් මොනවාද කියලා. ඉතින් එහෙමනම් වැඩි කතා නැතුව අපි වීඩියෝ එකට යමු. මේ ඇක්ටිවිටි එකට හොඳට ඉරාවුව තියෙන වෙලාවක් තමයි තෝරගන්න ඕනේ. පේනවනේ සුදු පාට ලොකු පොලයක් අරගෙන ඒකෙන් අර ඉරාවුව තියෙන තැන වැටෙන තැන ඉඳලා සත්තු තියලා තියෙන්නේ අර ෂැඩෝ එක බබාට පේන විදියට. ඉතින් මේක එයාට අලුත් එක්ස්පීරියන්ස් එකක් වගේම සත්තු අඳුර ගන්න, ඒගොල්ලන්ගේ හෙවණැලි දිහා බලාගෙන සෙල්ලම් කරන්න මේක හොඳ අවස්ථාවක්. දෙවැනි ඇක්ටිවිටි එක තමයි මේ හෙවණැලි එහෙම නැත්නම් මේ ෂැඩෝස් අපි කොලයක් මත අඳින එක. මේ වගේ ඉරාවුව වැටෙනකොට අපිට පුළුවන් පෑනක් අරගෙන මේ වගේ කොලේ මත ඒ හෙවණැල්ල අවුට්ලයින් එක අඳින්න. ඉතින් මේක අවුරුදු දෙකමාරක බබෙක්ට නම් කරන්න අමාරු වෙන. ඉතින් අපිට උදව් කරන්න පුළුවන් ඒකට. හැබැයි ඉතින් අමාරුයි කියලා නෑ. ඔය පේනවනේ. එයාටත් ඒක try කරන්න ඕන වෙලා. ඔන්න ඉතින් එයාත් අඳිනවා. ඒකට ඉතින් අපි අවස්ථාව දෙමු නේද? කව්. Very good. Cow. Hey, cowද? Elephant. Very good. Elephant on it. මේ කවුද? Giraffe. Very good. හාමිට big cow දෙන්න ලොකු cow. ලොකු cow. කොහෙද ඉන්නේ? ඒ චූටි කවුනේ? ඒ ඉන්නේ ලොකු කව්. මේකට දාන්න ලොකු කව්. මේ වීඩියෝ එක බලනකොට ඊළඟ ඇක්ටිවිටි එක ගැන ඔයගලන්ට අයිඩියා එකක් එන්න ඇති නේද? මේකෙදි මගේ ළඟ සයිස් කීප එකම જાතියේ සත්තු ඉන්නවා. එහෙම නොවුනත් ඔයගොල්ලෝ ගාව ගැටලුවක් නැහැ. සයිස් වලින් එක සයිස් වලින් සත්තු ඉන්නවා නම් මූලික ග්‍රන්ථ සංකල්පයක් වන ලොකු කුඩා කියන සංකල්පය අපිට අඳුන්ලා දෙන්නත් පුළුවන් බබාට. ඔන්න අපි ලොකු කුඩා සයිස් දෙකට මේ සත්තු වර්ග කරා. ඊළඟට මම ටේප් එකක් ගහලා ඒක උඩ මේ සත්තු පොලිමට තිබ්බා. ඊළඟට ඔන්න එයත් ඒක කරනවා. ඉතින් මේ හරහා ඒගොල්ලන්ගේ ෆෝකසින් ඒ වගේම තමයි ඉවසීමෙන් මේ වගේ වැඩ කරන්න වගේ දේවල් වලටත් මේ වගේ ඇක්ටිවිටි එකක් ඉතින් හොඳයි. ඒ වගේම ටිකක් වෙලා මේ වගේ වැඩත් එක්ක ඒගොල්ලෝ අපිට විසි කරන්නත් පුළුවන් නේ. මේක නම් මාස 4-5 වගේ බබාලත් එක්කත් කරන්න පුළුවන්. ඔයගොල්ලන්ගේ තියෙන ටොයිස් මොනවා හරි මේ වගේ ටේප් වලින් අලවලා ඒගොල්ලන්ට ගලවන්න දෙන්න. ඉතින් මේකත් ඒගොල්ලන්ගේ hand eye coordination එකට හොඳ ඇක්ටිවිටි එකක්. චූටි කාලේ ඉඳන්ම බබාලත් එක්ක කරන්න පුළුවන්. ඔන්න ඊළඟට තවත් ලස්සන ඇක්ටිවිටි එකක්. අර මගේ ළඟ මේ ඉදපු එක සෙට් එක ඇනිමල්ස්ලා අපිට අර කොටස් දෙකකට වෙන් කරන්න පුළුවන්. ඉතින් ඒ නිසා මම මේක ලේසියට ඒක එහෙම වෙන් කරලා ගත්තා. ඊට පස්සේ පාම් පිටි ටිකක් අරගෙන බබත් එක්ක අර ඇනිමල් උඩට පාම් පිටි දාන්නයි තියෙන්නේ. මේකට කළු පාට කඩදාසියක් ගන්නවා නම් ගොඩක් ලස්සනට ඒක අපිට පේනවා. ඉතින් මේ ඇක්ටිවිටි එකත් චුටි බබාලා ගොඩක් ආස වෙන ඇක්ටිවිටි එකක්. හැබැයි ඉතින් පාම් පිටි හලාගෙන නාගෙන අපිට නම් වැඩ ගොඩක් වෙයි, කරදර ගොඩක් වෙයි. හැබැයි ඉතින් මේකෙන් දෙයක් ඉගෙන ගන්නවා නම් අපි ඒ දේවල් ගැන හිතන්නේ නැහැ නේද? ඉතින් මේ වගේ ඒගොල්ලන්ගේ නිර්මාණශීලී හැකියාවටත් මේක හොඳ දෙයක්. ඒ වගේම මේ වගේ දේවල් එක්ක ඒගොල්ලෝ ඔන්න දැන් ඔය මේ ෂැඩෝ එකක් වගේ නේ ඒගොල්ලන්ට ඒක පේන්නේ. ඉතින් සත්තු අඳුර ගන්න ඒ වගේ දේවල් කරන්න පුළුවන්. මැච් කරන්න නැත්te සතාවේ ෂැඩෝ එකට. ඔන්න දැන් ඉතින් එයාටත් දේවල් කරන්න ඕනේ වුණා. එයාටත් අවස්ථාව දීලා ඔය ඉන්නේ අපි හදපු සත්තු. මේ ඇක්ටිවිටි එකට අපිට කලර්ස් ඕන වෙනවා. ඒ වගේම එක සයිස් වලින් සත්තු ටිකකුත් අපිට ඕන වෙනවා. ඊළඟට අපි කරන්නේ අර කලර් එකේ ඒගොල්ලන්ගේ අඩි සලකුණු ඒ print කරන එක කොලයක් උඩ. ඉතින් අර කලර් එක උඩ ඒ සතාගේ කකුල් තියලා අපිට පුළුවන් මේ වගේ ලොකු කොලයක් අරගෙන මේ සතාගේ කකුල් අපිට මේ වගේ print කරන්න.
ඉතින් විශේෂයෙන්ම මතක් කරනවා මේ ඇක්ටිවිටීස් ඔක්කොම එකම දවසේ කරපුවා නම් නෙවෙයි. සතියක විතර කාලයක් අරගෙන දවසින් දවස එක එක ඇක්ටිවිටි එක හරිම හිමින් හොඳට කාලය අරගෙන තමයි බබත් එක්ක කරේ. එයාට ප්‍රෙෂර් එකක්වත් එයාට ස්ට්‍රෙස් එකක්වත් නැති වෙන විදියට. හිතනවා ඔයගලන්ට ගොඩක් අයිඩියාස් එන්න ඇති කියලා මේ වගේ ඔයාලගේ බබාලත් එක්ක කරන්න පුළුවන් ඇක්ටිවිටීස් ගැන. ඉතින් මම කරලා තියෙන්නේ මගේ බබත් එක්ක අවුරුදු 2යි මාස 5ක් වගේ වෙන්නේ. ඉතින් අවුරුදු 2කමාරක ඒ වගේ වයසින් නම් බබාලත් එක්ක ඔයගලන්ටත් මේ ඇක්ටිවිටීස් කරලා බලන්න පුළුවන්. ඒ වගේම තමයි ඒවට ගොඩක් ඒගොල්ලෝ ආස වෙයි. ඉතින් එහෙමනම් ආදරේ මතක් කරනවා අපේ ස්මාර්ට් බේබී YouTube channel එක subscribe කරලා තියාගන්න කියලා. අලුත්ම වීඩියෝස් දාපු ගමන් දැනගන්න bell icon එකත් click කරලා තියාගන්න. ඉතින් එහෙමනම් අලුත් වීඩියෝ එකකින් අපි ආයෙත් හමු වෙමු. ස්තුතියි.